ඔයාලත් ආසද මේ වගේ ඩෙනිස් එකක් ගහන්න. මේ වටේ කපද්දි කැඩෙන්නේ නැති වෙන්න ලස්සන ඩෙනිස් එකක් ගහගන්න කොහොමද කියලා අපි අද බලමු. මේ ඩෙනිස් එක ගහන්න මම පාවිච්චි කරන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා වගේ අපේ කොසන් ෂීට් එක උඩින් මෙන්න මේ විදිහට කොසන් ඩෝ එකකින් ගත්තු ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයකින් අපි එක ෂීට් කරලා හදාගත්තු පොඩි ෂීට් කෑල්ලක් මෙන්න මේ විදිහට අලෝ ගැනීමෙන් මෙන්න මේ ෂීට් එක තමයි අපි අපේ ඩෙනිස් එකට අද පාවිච්චි කරන්නේ. මේක මෙන්න මේ විදිහට අලෝගෙන පිටතට පැනලා තියෙන කෑලි ටික කපාගෙන අපිට පුළුවන් අපි දැන් ෂීට් එක අලෝගත්තු පැත්ත යටි පැත්තට හිටින විදිහට අපිට මෙන්න මේ විදිහට ෂීට් කර ගන්න. අපේ ඩෙනිස් එකට අපේ ෂීටර් මැෂින් එකේ මම මේක ෂීට් කරගන්නවා 4.5ට. ඔයාලට අඟල් වලින් කියනවා නම් සාමාන්‍යයෙන් අඟල් කාලක වගේ ප්‍රමාණයකට තමයි මම මේක ෂීට් කරගන්නේ. දැන් අපි බලමු අපේ ඩෙනිස් එකට කොහොමද අපි මේක කපාගන්නේ කියලා. අපිට අපේ ඩෙනිස් එක කපා ගන්න පළල් පැත්තට සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයකුත් උස අතට සෙන්ටිමීටර් 10 මාරක ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. ඒ මෙෂර්මන්ට් වලට තමයි මම මේ කපා ගන්න. ඔයාලා මතක තියාගන්න ඔයාලගේ ෂීට් එක හදාගද්දි අපත යන්නේ නැති විදිහට 10න් බෙදෙන ගානකට හිටින විදිහට ඔයාලට පුළුවන් ෂීට් එක පළල් කරගන්න. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ෂීට් එක ෂීට් කරද්දී මම අර අලෝගත්තු ෂීට් එක යටි පැත්තට හිටින විදිහට තමයි මම මේක ෂීට් කරගෙන මම මේ ටේබල් එකේ එලාගෙන තියෙන්නේ. මම අර කියව මෙෂර්මන්ට් වලට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොටු කපා ගන්න. ඊන් පස්සේ අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඊන් පසු මම මුලින්ම කරන්නේ අපි කපාගත්තු කොටු වලින් හරි අඩක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මුලින්ම ට්‍රේ එකට arrange කර ගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපි කපාගත්තු කොටු වලින් භාගයක් මෙන්න මේ විදිහකට ට්‍රේ එකකට arrange කර ගන්නවා. ඊපසු මම මුලින්ම කරන්නේ මේකට වතුර ටිකක් ස්ප්‍රේ කරගන්න එක. ඊපස්සේ මම කරන්නේ දැන් මේක අපි උඩින් තියෙන කොටුව හදා ගන්න ඕනේ. අපිට ඉතුරු වෙලා තියෙන කොටු ටික අරගෙන ඉවර වෙලා මම ඒක අනිත් පැත්ත හරව ගන්නවා මෙන්න මේ විදිහට. ඊපස්සේ අපේ ඩෙනිස් එකට අවශ්‍ය හිඩස හදා ගන්න අපිට අවශ්‍ය රින් එකේ ප්‍රමාණයට මෙන්න මේ විදිහට අපි හරියට මැද්දෙන් හිටින විදිහට මෙන්න මේ විදිහට අපි පොඩි මාක් එකක් දා ගන්න ඕනේ. ඔයාලා මේ මාක් එක දාන ගමන් පොඩ්ඩක් ප්‍රෙස් කර ගන්න. අපි දැන් බලමු මේ කොටු ටික අපි කොහොමද අලෝගන්නේ කියලා. අපි කපාගත්තු අපේ මෙෂර්මන්ට් වලට හරියට හරියන විදිහටම අපි මේ කොටු ටික අලෝගන්න ඕනේ. ඉන්පස්සේ අපි මේක විනාඩි 3ක 4ක වගේ කාලයක් අපි ෆීස් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මම කපපු අපේ කොටු ටික. මම දැන් අපේ ග්ලාස් ෆීසරේට විනාඩි 4ක 5ක වගේ කාලයක් මේක දාගන්නවා. ඉන්පසු අපිට පුළුවන් අපේ ලයින් එක මෙන්න මේ විදිහට කෙලින් කර ගන්න. ඔයාලා මතක තියාගන්න අපේ ලයින් එක අපි කෙලින් කරගද්දී අපේ ඇඟ පැත්තට පොඩ්ඩක් ඇන්ගල් වෙන විදිහට ඒ කියන්නේ යට කොටුව පොඩ්ඩක් ලොකුවට හිටින විදිහට උඩ කොටුව පොඩ්ඩක් කුඩා වෙන විදිහට මෙන්න මේ විදිහට පොඩි ඇන්ගල් එකක් තියෙන තමයි අපි මේක කපා ගන්න ඕනේ. එතකොට අපේ ඩෙනිස් එක පෙරලෙන්න තියෙන ප්‍රතිශතය ගොඩාක් අඩු වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් හතර පැත්ත මෙන්න මේ විදිහට අපේ ලයින් එක හදා ගන්න. ඔයාලට පේනවා ඇති දැන් මම මේ විදිහට හදාගත්තු අපේ ඩෙනිස් එක. ඉන්පස්සේ මම මේක අපේ පූවරේට දානවා මෙන්න මේ විදිහට. පැයක එකමාරක වගේ කාලයක් අපිට පුළුවන් මේක හොඳින් පූ කර ගන්න. අපේ ඩෙනිස් එක හොඳින් පූනාද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපේ ඩෙනිස් එකේ ලේස් අතර පොඩි හිඩස් මතුවලා තියෙනවා නම් ඒ කියන්නේ අපේ ඩෙනිස් එක හොඳට පූ වෙලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේ ඩෙනිස් එක එක් ගොස් කර ගන්න. එක් ගොස් කරගද්දී ඔයාලා මතක තියාගන්න ස්ප්‍රේ මැෂින් එකක් හරි වෝටර් බොටල් එකක් හරි පාවිච්චි කරලා අපිට පුළුවන් මේක හරි විදියට කරගන්න. මේ තියෙන්නේ මම ඒ විදියට කරගත්තු අපේ ඩෙනිස් එක. බලන්න අපේ ඩෙනිස් එකේ ලස්සන හොඳ ගෝල්ඩ් කලර් එකක් තියෙනවා. ඔයාලත් ඒ වගේ හොඳ ගෝල්ඩ් කලර් එකක් එනකම් බේක් කර ගන්න. අපිට දැන් පුළුවන් අපි මාක් කරපු මාක් එක දෙකේ මෙන්න මේ විදියට
කපා ගන්න. කපාගෙන මැද කොටස ඉවත් කර ගන්න. ඉන්පස්සේ අපිට පුළුවන් ඔයාලට කැමති ක්‍රීම් එකක් හරි ෆීලින් එකක් හරි මේකට පුරව ගන්න. මට අද යවන්න තියෙන්නේ ක්‍රීම් චීස් කේක් 3ක් හින්දා මම ඒකට අවශ්‍ය ක්‍රීම් එක තමයි දැන් පයිප් කර ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට අපි මුලින්ම පයිප් කරගන්න කලින් අපි ග්‍රේස් ආලේප කරගන්න ඕනේ. මොකද අපේ ක්‍රීම් එක පුරවගත්තට පස්සේ අපි මේ ග්‍රේස් එක ආලේප කරන්න යද්දී මේ ක්‍රීම් එකේ මේ ග්‍රේස් එක වදින නිසා අපි මුලින්ම අපේ ඩැනිෂ් එකේ මෙන්න මේ විදිහට ග්‍රේස් ආලේප කරගන්න. ඉන්පස්සේ අපිට පුළුවන් අපේ ක්‍රීම් එක මෙන්න මේ විදිහට පුරව ගන්න. මම මේ පාවිච්චි කරන ක්‍රීම් එකේ රෙසිපි ඕන අය කමෙන්ට් එකක් දාගෙනම යන්න. මම අද අපිට යවන්න තියෙන චීස් කේක් දෙකට අවශ්‍ය විදිහට තමයි මේක අද හදාගන්නේ. මෙන්න මේ විදිහට ක්‍රීම් එක පුරව ගැනීමෙන් පස්සේ මම එක පැත්තකට ස්ට්‍රෝබෙරි ෆීලින් එකෙන් ස්වල්පයක් මෙන්න මේ විදිහට එකතු කරනවා. ඉන්පස්සේ අනිත් අන්තයට මම බිස්කට් වලින් හදාගත්තු පොඩි මිශ්‍රණයක් එකතු කරනවා. ඔයාලට මම පාවිච්චි කරන දේවල් වල මොනවා හරි රෙසිපි ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අපේ ඩැනිෂ් එක හැඩ කර ගන්න. ඔයාලා මේ විදිහට try කරලා බලන්න. මොකද සාමාන්‍ය විදිහට ගහනට වැඩිය මේ විදිහට ගහද්දී උඩ layer එක කැඩෙන්න යන්නේ නැහැ. මොකද අපි අර තියාගත්තු අපේ layer එකකින්ද අපේ ඩැනිෂ් එක උඩ ලස්සනට එනවා. හොඳ gold color එකකුත් ලැබෙනවා. ඔයාලා මෙන්න මේ විදිහට ඩැනිෂ් එක try කරලා බලන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒ විදිහට මම ගහගත්තු අපේ ඩැනිෂ් ටිකක්. ඒ ටිකත් බලාගෙන යන්න. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාට සුබ දවසක් වේවා.